දානමය කටයුත්තට පැමිණි තමුන්නාන්සේලා ඉතාම ආදරයෙන් ගෞරවයෙන් ගෞරව බහුමානයෙන් යුතුව මාපදමයෙන් පිළිගනු ලබන ඒත් එක්කම මෙම සත්කාරයට දායකත්වය දක්වන්නේ මේ රටේ ජනට සේවය කරන විජය කුමාරී මහත්මියගේ ආදරණීය මෑණියන් වන මුරුගන් මුත්තලම්මා මහත්මියත් එතුමියගේ පියාණන් වන සුබ්‍රමණ්‍යම් ශිවලිංගම් මහත්මයාත් යන දෙදෙනාම ජනතාවගේ පාඩුවේලා ඉන්නේ. මේ දෙදෙනාට පින්වන පොතන් කිරීම සඳහායි මෙම සත්කාරය ආරම්භ කරලා තියෙනවා. මම හිතන්නේ දැනට අවුරුදු 12කට කලින් තමයි මෙම විජය කුමාරී මහත්මිය පාඩුවේදී ස්වාම පුරුෂයන්ගේ අවුරුදු 4කට කලින් අද වගේ දවසක ඒක දීපත් කරලා මේ අතර ඉන්නේ අද දීපත් කරලා මේ දායබර මෑණිවරුන්ට පරිත්‍යාගයේ සූදානම් කරන ඒ වගේම මේ විජය කුමාරී මහත්මියගේ දරුවන්ට මේ කරන සත්කාරයේ පින්බලෙන් නිදුක් නිරෝගී චිරජීවනය උදා වේවා. ඒ වගේම ඒගොල්ලන්ගේ අධ්‍යාපන කටයුතු රැකීරක්ෂා කටයුතු දෙවියන් දුන්න පස්සේවා ජීවිතයේ කිසිදු දිනක කරදරයක් බාධකයක් අසනීපයක් දෙකක්වත් නැතුව තමන්ගේ ජීවන කටයුතු සාර්ථක කරගෙන යාමට නිර්මාණ හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊට අද දක්වා මඟ පෙන්වන මඟ හතර කියා දෙන ගුරු හරකම් කියා දෙන ගුරු පියාණන් වන ප්‍රේමරත්න පෙරේරා මැතිමන්ට ප්‍රති සම්මානක දාමන්ත්‍රය පිළිගන්න මම ගෞරවයෙන් ආරම්භ संपूर्ण कार्यकर्ते दरम्यान ग्रामीण देवापती महात्म्या तुम्हारे ओएसी गुणात्मा हमें विस्तृत से नाम है नाश्ता करते अलगा भी भाग में इस तरह इस युवा मार्ग का सभा विमा गांधी न्याय हम दया दीला पद्धति है අවස්ථාවක් අපි පිළිගන්නම කරලා දුන්න අතර දේවපති මහත්මයා මේක මේ අදයේ ඉඳගත් දෙයක් නෙවෙයි අපි මේ සිතාරම්ගේ ආරම්භ කරලා පස්සේ මා ඒ ආරම්භ කරන මත්තෙන් මෙවැනි සංස්කාරය ආරය කීකියක්ම කළා දිනවා මේ ප්‍රදේශ ගමන නෙවෙයි සංකාරයේ කෑම කරන සම්මුලක් නැරම විවිධ දුෂ්කර බලාපොරොත්තු දීලා මේ දේ කළා දිනවා පස්සේ තමයි අපිට ඒක එතුමා සම්බන්ධ වුණේ අපේ ගුරුදාසන්ගේ ජීවිතවල පස්සේ ඒක එතුමා ඊපස්සේ අපිත් එක්ක සම්බන්ධ වෙලා එම ගුරුදාසන්ගේ හරහා මෙම සත්කාරය කරන්න දැන් එතුමා පරිණත වෙනවා. ඒසා එතුමාගේ ආරාධනය ඒ වගේම අපේ අජේ ඉන්දාරි නාමකාරතුමිය ඒ වගේම අවසානයේ ඉන්දාරිතුමිය ඒ දෙපළේ ආභාවිකය තුළ තමයි මේ න්‍යායවරුන් විශේෂයෙන් අපි තෝරගෙන අද මේ සත්කාරය කරන්නේ. ඉතින් මෙම සත්කාරය කරන්න මත්තෙන් අපි වැඩිලාව ගත කරන්නේ නැහැ. ඒක බව ඉන්නේ ඒක තමයි ඊට දින අවස්ථාව ඉදිරි කරගන්න කාර්යය තියෙන නිසා මේ ස්ථාන වලම ආරම්භවා ඒ උපදේශකයන් සම ඉතින් තමයි අපේ විහාරාධිපති මහත්මයා උන්වහන්සේගේ ධර්මදේශනයෙන් පස්සේ අපි එම දානමය තමයි නතොව අපි ඒවාට මහත්මයාගේ ජීවිත පොඩි සංග්‍රහයක් තියෙනවා මේ සංග්‍රහය දෙකෙන් ඉන්න ආකාරය සම්බන්ධ වෙන අපි ඉවත් කරනවා ආසාවකට හම්බුවන නිසා මම මේ අවසන් කරනවා ප්‍රාර්ථනා අපට මේ සමිතියේ තියෙන කටයුතු වලට මම පෙන්නනවා නම් මේ අපේ ඉතිරිපත් දෙන්න උද්දරාජ මාලිකාව නිර්මාණය කිරීමේදී උන්වහන්සේගේ අවකාශය දීලා අද ගාමිණීදායි කුමිය ඉදයි දෙවිදායි කුමිය කියන සෞඛ්‍යවලින් කුමිය මේ ස්ථානීය සාධිකාරික සම්පේර පත් කර ගැනීම සඳහා මේ විනාශනය හදලා ඒ කටයුතු කරගෙන යන උන්වහන්සේගේ ලැබුණු දායකත්වය අනුග්‍රහය ආශිර්වාදය නැද අද ප්‍රජාශාලාවක් ඉදිරියට මේ ප්‍රජාශාලාව තුළ මෙවැනිම සත්කාර වැඩසටහන් දෙක තුනක් හමුවෙ කරලා තියෙනවා.
තවත් වැඩ කරනවා මේ කටයුතු සාර්ථක කරගෙන යාම සඳහා මම දැන් අපට මට හතර කියාගෙන අවවාද අනුශාසනා දුන්න අපේ ලයිකම රජමහා අධිකාරාධිපති අවසරයි වරකාපොඩ පොරට නායක සාහිපාණන් වහන්සේට ආදාන මණ්ඩලයේ කරමින් ගෞරවයෙන් අවසර පතනවා මේ සභාවේ වැඩ කටයුතු කරගෙන යන කතාවක් සාර්ථක නමස්කාරය කියන්නේ මොකදන් මුත්තලම්මා නෑනියන්ටත් සුබ්‍රමණියන් සියලින්දම් යානන්ටත් ඒ තව වර්ග පරම්පරාවක ඥාති සම්පනාටම ශ්‍රී අනුමෝදන් කිරීමත් ඒ වගේම දරුවන්ට සෙත් ප්‍රාර්ථනා කිරීමත් මේ පින්කමේ ආරම්භ වශයෙන් ඒ වගේම මේ රටේ සිටින හැම දෙනාටම මම කියා වන්දනාට පින් අනුමෝදන් කරන්නත් ජීවත් වෙන ගල්පිනී මෑණිවරුන්ට එවාගේ කුසතුල පෝෂණය වෙන ගැටවුට සියලු ආරක්ෂාව ආශිර්වාදේ ප්‍රාර්ථනා කරගෙන මේ පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු ගන්න බුද්ධ ආදී රත්නත්‍රි ආශිර්වාදේ ලැබේවා යස් මහානුග්‍රහණී ආශිර්වාදේ ලැබේවා ඉතින් දරදා වහන්සේගේ අනුමතයෙන් මේ මෑණිවරුන්ට මේ කරන පරිත්‍යාගය ඒ වාසනා ධර්මම්ප වාසනා කරන අවුරුද්දාස්වාද කරන්න විශේෂයෙන්ම ඒ විජේ කුමාර මහත්මිය කරන ඒ සෑම අතිවිස්සම් ජාවක් වෙන පුරා ව්‍යාපාරයක් කටයුත්තක් වෙන පුළුවන් අවතවත් ඒවා දියුණු වේවා වගේම වර්ෂයෙන් වර්ෂයට මේ ගාටි කවුරුත් එතුමියට සියලු ශක්තිය ලැබී වාසනා සම්පත්තිය ලැබේවා කියලා හැමදෙනාම ආශිර්වාද කරන්න. ඒ වගේම එතුමියගේ නමින් එතුමියක් මේ ලෝකෙට කළා සමාජයට දායාද කළා ඒ වගේම එතුමිය නම් මේ පරිවර්තියාව මුලකට මුත්තම්මා මුත්තලම්මා සහ සුද්ධමනියා සිරිංගම් කියනවා ඇතුළු ඒ වර්ග පරම්පරාගත හැම දිනාටමත් ඒ වගේම අපේ ගාල්ු මහත්මයාගේ නමින් නෝන මහත්මියගේ නමින් ඒවරත් මහත්මයාගේ මහත්මයාගේ නමින් මේගේ මව්තුමාගේ නාට්‍යයක් හැම දිනාටම නමින් මේ පරිවර්තිය පිළිපෙත් බලාපොරොත්තු හැම දිනාටමත් මේ ගාටි ශක්තිය තුනේ ඒ හැම දිනාටම සතර ගමන සූපත් කරගනිත්වා දක්වත් කරගනිත්වා කියලා ඥාතියින්ට දෙන්න මේ ස්ථානට ආදී මගේ සාක්ෂිය සියලු දෙන්නෝ මේ පින් අනුමෝදන් කරලා දෙවියන්ගේ දිවිසු වඩා වර්ධනය කරගනිත්වා දෙවියන් පොදෝදී නිවන් ලැබෙත්වා කියන සාධ්‍ය දෙන්නේ ඔබ හැම දිනාට මේ වගේ සත්වාදී සත්‍යාව හඳ කර ගැනීමට තව සියලු ශක්තිය වාසනා ලැබේවා හැම දිනාටම බලපාන මේ සමාන විලාට අන්තරීක්ෂ විමාන වාසය කරන රවි නන්දයි වක්නෝනි වක්නඩාමී රාජ්‍යෝ යම් කෙනෙක් බලපෑමක් කරනවා ඒ පරිදි ඒවා විශ්වතර සම්පත් සම්භාර ආදී රත්නත්‍රය ආශිර්වාදයෙන් නාටම යහපත් සම්පත් වාසනාව සිරදීනේ සැලසේවා ආත්ම ප්‍රාර්ථනා කරගෙන අවුරුදු වන්දනා කරනවා ඒ ගාටි මේ වලට දීවාගේ සතුටු ධර්මයන් ආන්ති ආරක්ෂා ලැබුවා නමෝ තස්ස භගවතු වරහතු සම්මා ආයුබෝවන් වාසනාවන්ත කාලයක් ඔබ සැමට උදා වේවා. අද මම බලාපොරොත්තු වන්නේ විශේෂයෙන්ම කාලයකට පස්සේ දානමය පින්කමක් පිළිබඳව වීඩියෝ එකක් ඉදිරිපත් කරනවා. මේ දානමය පින්කම අපි කළේ බණ්ඩාරගම රයිගම සුබ සාධක සංගමේ මගින් එයගේ ඒ සමිතිය මාර්ගයෙන් මගේ විශේෂයෙන්ම හිතමිත්‍ර
කොයිට් දේශේ ජීවත් වෙන අපේ විශේෂයෙන්ම රාජකාරී කරන විජය කුමාරී මහත්මියයි. එතුමිය මට කාලයක් තිස්සේ කිව්වා මේ අම්මා තාත්තා වෙනුවෙන් යම්කිසි දෙයක් කරන්න කියලා. කියන්නේ උන්ගේ මිය පරලෝකීය සම්බන්ධව උන්ට පින් පැමිණවීමක් කරන්න කියලා. එයා විජය කුමාරි මහත්මිය මට කිව්වා. ඉතින් ඇය කිව්වා මේක කරන්න අංකෝ මං ඒ සඳහා යමක් තෝරගන්නම්. ඒක නිසා මට කල් දෙන්න කියලා. ඉතින් ඒ නිසා මේ විජය කුමාරී මහත්මියගේ මෑණියන් පියාණන් දෙන්නම නැති වෙලා තියෙන්නේ එක වර්ෂවල. කියන්නේ දැන්ට අවුරුදු 15කට විතර 12කට 15කට වගේ ඉස්සෙල්ලා තමයි තාත්තා පියා නැති වෙලා තියෙන්නේ. අවුරුදු 4කට පස්සේ තමයි අම්මා මෑණියන් නැති වෙලා තියෙන්නේ. ඉතින් ඒ පිළිබඳව ඔවුන් සාමාන්‍ය හින්දු ආගමිකයෝ මේ බෞද්ධ ආගමේ විදිහට මේ විදිහට පින්කමක් කළා පින් අනුමෝදන් කිරීමක් සාමාන්‍යයෙන් ඒගොල්ලෝ කරනවා ආගමේ හැටියට. නමුත් අපිත් ඉතාමත්ම ඉහළින් මේ වැඩේ කරන්න මම අදහස් කරා. ඒ නිසා මේ පින්කම මම කරන්න අදහස් කරා මේ අපේ සමිති ශාලාවේ සිට. මේ සමිති ශාලාවක් තියෙනවා මෙතන රයිගම. ඒ සමිති ශාලාවේ ඉඳන් තමයි මේ පින්කම කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ දිනේ තමයි 2025 මාර්තු මාසේ 15 වෙනිදා. කියන්නේ විජය කුමාරී මහත්මියගේ මෑණියන් පියාණන් සිහි කළා ඉදාට. පින්පොමන වීම කරන්නේ. එතකොට මේ සඳහා මම කල්ැතුවම අපේ සෞඛ්‍ය නිලධාරිණී ඉද්වයි ඒ නෝනාට කතා කරලා කිව්වා මට ගර්භණී මව්වරු 20ක් විතර හොයලා දෙන්න කියලා මේ ඔවුන්ට උදව් කරන්න. කියන්නේ ඒගොල්ලන්ගේ දැන් ගර්භණී මව් කෙනෙකුට මේ දරුවා කුස තුල රඳවාගෙන ඉන්නකොට ඔවුන්ට පෝෂදායී ආහාර වේලක් ඕනේ. ඉතින් මේ සෞඛ්‍ය නිලධාරිණී එයා ගාව ඉන්නවා කට්ටිය. ඉතින් මං කිව්වා මේ 20 දෙනෙක් මට සොයලා දෙන්න කියලා. ඉතින් ඒ සොයලා දුන්නා එයා. ඒ සොයලා දුන්නා 20 දෙනෙක්ගේ ලිස්ට් එකක් මට දුන්නා. මම ඒක ඉතාමත් හොඳින් සලකලා බලලා මෙයාට එන්න කිව්වා මේ අද දිනේ කියන්නේ මේ 15 වෙනි දවසේ 15 වෙනි දින ඉන්න කිව්වා මේ ශාලාවට. ඉතින් ඒගොල්ලෝ ඔක්කොම ආවා. එතෙන්ට ග්‍රාම සේවක නෝන දැනියම් මේ සමිතියේ නිලධාරීන් ඒ වගේම සභාපති අනුශාසක ආදී නිලධාරීන් ඒ වගේම ලේකම් වරිය වගේ අය ආව කට්ටිය. ඉතින් ඒ සහභාගී වීම නිසා මට හුඟක් පහසු වුණා මේ රැටි කරගන්න. ඉතින් මේ විජය කුමාරී මහත්මිය මට කලින් සල්ලි වගේ කෙවලා තිබුණා. කලින් සල්ලි එවුවා මේක කරන්න කියලා. ඉතින් ඒක නිසා ඇයගේ ඉල්ලීම මත මේ විශේෂයෙන් ඇයගේ පියාණන් සහ මව් වෙනුවෙන් මේ කරන සත්කාරයට උර දෙන්න තමයි අපි මේ වැඩේ බාරගත්තේ. ඇයගේ ආදරණීය මෑණියන් වන මුරුගන් මුත්තලම්මා සහ පියාණන් වන සුබ්‍රමණියම් සිවලිංගම් මහත්මයාට පින් පැමිණීමයි මේ පින්කමේ ආරම්භය. අපි තාමත්ම හිත ඇතිව තාමත්ම
සතුටෙන් මේ වැඩේ කළා. දැන් ඔබට පේනවා ඇති මේ අය ඉතාමත්ම සතුටෙන් මේ විශේෂයෙන්ම හාල් කිලෝ 5ක් ඒ වගේම පොල් ගෙඩි 2ක් අද කාලේ පොල් ගණන්නේ. එතකොට චීත්තරෙද්දක් ඒ කියන්නේ අඳින්න චීත්තරෙද්දක් ඒවා ඔක්කොම කැටි කරලා අපි මේ ඒ එක්කෙනෙක්ට 20 දෙනාටම දුන්නා. ඉතින් ඒ වගේමයි ඒ ගර්භණී මාතාවන්ට සංග්‍රහයකුත් කරා. ඒ පැන් සංග්‍රහව ආදී ඒ පැන් සංග්‍රහකුත් කරා. ඉතින් ඒකට අපේ මගේ මං වෙනින් අපේ පවුලේ මගේ ඉරින්ද කියනිය ඒ වගේම බෑනනුවර එයා හැමදෙනාම සහභාගී වුණා වගේමයි සමිතියේ නිලධාරීන් සහභාගී වුණා. ඉතින් ඒ නිසා මේ විජය කුමාරී මහත්මියට මේ පින් බලෙන් බලාපොරොත්තු වන යම්කිසි සහනයක් නැත්නම් යම්කිසි එයාලගේ ආගමේ හැටියට යම්කිසි මොක්ෂයක් ඒනන එයාට ලැබිලා අපි පතන්නේ සංඛ්‍යාත කෙලවර නිවන් අවබෝධ කරගන්නට ඒ වගේම රත්නත්‍රයේ පිහිටත් ලැබිලා ඇයට නිදුක් නිරෝගී භාවය ලැබීමට ඒ පින හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරන අතරේ විශේෂයෙන්ම ඇගේ මෑණියන්ට පියාණන්ට හොඳ ආත්ම භාව ලබා ගන්න ශක්තිය බලය මේ පිණින් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විජය කුමාරී මහත්මියගේ දූ දරුවෝ ඇයට දරුවෝ ඉන්නවා. ඒවා ශ්‍රී ලංකාවේ ඒගොල්ලෝ පදිංචි වෙලා ඉන්නේ. ඒ වගේම ඇගේ සහෝදරියක් ඉන්නවා සෞදි අරාබියේ දුබායි වලද සෞදි අරාබියේ විදේශගත වෙලා ඉන්නේ. ඒකට ඒ වගේ සහෝදර කට්ටියක් ඇට ඉන්නවා. ඒ අයටත් මේ පින් බලෙන් සිතක් ශාන්තියක් උදා වේවා නිදුක් නිරෝගී භාවය ලැබේවා. මේ කරා වූ පින්කමේ යහපත දියුණුව ශාන්තිය උදා වේවා කියා අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.